ඉතින් උන්වහන්සේ කියනවා වතුර බොන්න කියලා හොඳට පින්දිලා අවසානයේ කියපු දෙයට තමයි මමත් සර්ප්‍රයිස් උනේ. ඔන්න ඉතින් තායිලන්තේ එන ඔයාලට 7-Eleven එකෙන් බඩු ගන්න ගමන් ළමා නිවාසයකට ආධාර කරන්නත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේ කට්ටිය බිල් කරනකොට all member කියලා කියන්න. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම මං කියන ෆෝන් නම්බර් එක මෙන්න මේක ගහලා කොළපාට බටන් එක ඔබන්න. සුබම සුබ උදෑසනක් හැමෝටම. ඉතින් අද මේ ලස්සන උදෑසන අපේ නැගිටලා මේ ජීවිතේ අපිට කරන්න පුළුවන් උතුම් දෙයක් තමයි අපි කරන්න යන්නේ. ශ්‍රී ලංකාවේ ගම්පොළ පදිංචි සස්සික ලහිරු සමරක්කොඩි මහතා මේ වෙලාවේ වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ඉතින් එතුමාට ඉක්මන් සුවය සහ නිරෝගී භව ප්‍රාර්ථනා කරන්න තමයි ඇමරිකාවේ වෙසෙන අපේ පින්වත් රොෂාන් මහතා විසින් මේ පිණ්ඩපාතය පූජා කරන්නේ. ඉතින් අපේ ශරීරයට ගොඩාක් හිතකර කෑම වර්ග තමයි ඉතින් පූජා කරන්න මම ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් වෙලාව 6යිනේ. මම ඉතින් පුළුවන් තරම් ඉක්මනට 7-Eleven එකට ආවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ 7-Eleven වල හැම වර්ගයකම කෑම ಜಾති තියෙනවා. ඉතින් බලන්නකො මේ බත් එක රතු බත් එකයි ඒ මාළු ඒ හැමදේම කිලෝ කැලරි 450යි තියෙන්නේ මේකෙන්. ඉතින් මට හිතුණා මේ වගේ බත් එකක්ම ගන්න එකට වැඩිය බත් එක වෙනම මෙන්න මේ සලාඩ් එකක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් මම මේ සලාඩ් වර්ග ගන්න 7-Eleven එක තෝරාගත්තේ. මේවට එන හැම කෑම જાතියක්ම හොඳ ක්වොලිටි එකකට හදන හින්දා. මම දන්නේ මෙන්න මේ බත් එක ලංකාවේ තියෙනවද කියලා. මේවට කියන්නේ රයිස්බරි බත් කියලා. මේ රතු හාල් එක තායි ජස්මින් හාල් එක එකතු කරලා තියෙන්නේ. ලෙඩ රෝග තියෙන අයට, බරාඩෝ කරන අයට, එක්සර්සයිස් කරන අයට මේ බත් එක ගොඩක් හොඳයි. ඔන්න ඉතින් මම මේ දෙක තමයි තෝරාගත්තේ. මම ඉතින් යුනික් 100% ජූස් එකකුත් අරගත්තා. මේකේ තියෙන්නේ පර්පල් කැරට් ඇන් බෙරි වර්ගයක්. ඔන්න ඉතින් තායිලන්තේ එන ඔයාලට 7-Eleven එකෙන් බඩු ගන්න ගමන් ළමා නිවාසයකට ආධාර කරන්නත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේ කට්ටිය බිල් කරනකොට all member කියලා කියන්න. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම මං කියන ෆෝන් නම්බර් එක මෙන්න මේක ගහලා කොළපාට බටන් එක ඔබන්න. 0.81 ඉතින් මේ 7-Eleven එකෙන් ගන්න හැම බඩුවකටම 7-Eleven all member ලකුණු එකතු වෙනවා. ඉතින් ඔය අපි දාපු ෆෝන් නම්බරේ ඒ ළමානේ වාසේ පාවිච්චි කරන ෆෝන් නම්බරේ අපි මේ 7-Eleven එකෙන් ගන්න හැම බඩුවකින්ම යම්කිසි ලකුණු ප්‍රමාණයක් අර නම්බරේට එකතු වෙනවා. ඉතින් මේ ළමානේ වාසේ කට්ටිය බඩු මොනවා හරි ගන්නවා නම් 7-Eleven එකෙන් ලොකු ඩිස්කවුන්ට් ප්‍රමාණයක් යාලට හම්බ වෙනවා. තව ගොඩාක් අයිටම් මරව මේවා නිකන් හම්බ වෙනවානේ. සාමාන්‍ය ඉතින් අපේ නම්බරේ දාලා අපිටම ගන්නත් පුළුවන්. වැඩක් නැහැ නේද? හැමදේම බදාගෙන මොනවා කරන්නද? ඒකෙන් ඉතින් ඇත්තටම ප්‍රයෝජනයක් තියෙන දෙයකට දන් දීමක් කියන්නේ ලොකු පිනක්. මං ඉතින් එතනින් නතර වුණේ නැහැ. මං ඉතින් කෙලින්ම ආවේ අපේ ගමේ පොළට. ඔන්න බලන්නකො මේ රම්බුටාන් ටික. ඉතින් මෙතන කිලෝ එකක් බාත් 40යි. ඉතින් ඔයාලා දන්නවනේ තායිලන්තේ පළතුරු වල රස කොහොමද කියලා. දැන් මං හිතන්නේ රම්බුටාන් කාලේ මෙහෙට ඇවිල්ලා දෝරියමුත් තියෙන ඔය එහා පැත්තේ. ඔන්න ඉතින් අපේ පින්ඩපාත පූජාවට රම්බුටනුත් ගත්තා. මෙන්න අපේ ගමට මිනි බස් එකකුත් දාලා තියෙනවා. පස්සේ දවසක අපි ওই බස් එකෙත් යන් කිලෝමීටර් 15ක් යන්න බාත් 20යි යන්නේ. බාත් 20ක් කියන්නේ රුපියල් 200ක් වගේනේ. ඔන්න ඉතින් අපි ගෙදර ඇවිල්ලා පින්ඩපාතේ ලෑස්ති කරන වෙලාවේ සුපුරුදු ගාථාවර සජ්ජායනා කරමු නේද? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්පචිච්ඡාමි න සංසිමෝ බ්‍රහ්මා ච මහා දේවා සප්පේ යක්ඛා පලායන්ති බ්‍රහ්මා ච මහා දේවා අභිලාභා භවන්තු මේ මහා පුඤ්ඤෝ මහා ලාභෝ භවන්තු මේ මිතේ භාහෝ හති බුද්ධ මා උ නමෝ බුද්ධාය විරතයෝ විරඛෝනායං විරහිංසා විරථාසී විරථාසා විර ඉතියෝ පුත්තස මානේ මාම පුත්තස සවා හෝම් සම්පතිච්ඡාමි පෙම් පාපා හා ලලු. ඉතින් හාමුදුරුවෝ වැඩි ගමන්ම ඇහුවේ අද දානේ කාවිසින්ද පූජා කරන්න කියලා. ඉතින් මං කිව්වා වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන අපේ සස්සික ලහිරු මහතා කියලා. ශ්‍රී ලංකාව. ඉතින් උන්වහන්සේ කියනවා වතුර බොන්න කියලා හොඳට පින්දිලා අවසානයේ කියපු දෙයට තමයි මමත් සර්ප්‍රයිස් උනේ.ถ้าพูดคุยเขาได้ก็บอกกินน้ำมากๆอาปันตัสอัตปิติโยวิวัชชันตุตัปปะโลโควินัสตุมาเตปันตะละโยตุกิทิขายุโกภวะอาภิวาทันติติยันติตาโลธรรมาวัฏันติอายุวันโนสุขังพลังอาตมานี่เป็นไปดับสุดท้าย ඉතින් මේ අපේ හාමුදුරුවොත් වකුගඩු රෝගයේ අවසාන අන්තිරේ තිබිලා හොඳ වුණ කෙනෙක්. තා කොයි දුනේ. ඉතින් මේ රෝගය හොඳ කරගන්න මුදල් නැති නිසා හාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ තායි ආයුර්වේද බෙහෙත්. ඉතින් උන්වහන්සේ මෙන්න මේ පැලෑටි වතුර තමයි බීලා තියෙන්නේ. හැබැයි ඉතින් ડોක්ටර්ස්ලා නම් ඔව බොන්න දෙන්නේ නැල්ලු. ඉතින් මොනවා කරන්නද? හොඳ කරන්න මුදලුත් නැති එකේ ඉතින් මේ ක්‍රමෙන් තමයි හාමුදුරුවෝ බේරිලා තියෙන්නේ. අර මම මුලින්ම කිව්ව නේද මම මේ අද පූජා කරන්නේ ශරීරයට හොඳ ආහාර කියලා. ඉතින් උන්වහන්සේ ඒක පෙන්නලාම කියනවා මෙන්න මේ වගේ ආහාර තමයි කෑමට ගන්න ඕනේ කියලා. විශේෂ
විශේෂම දේ තමයි අපි කන කෑම වර්ග අනිවාර්යෙන් පාලනය කරන එක. ඉතින් මේ අවස්ථාවේ මම ඉතින් හාමුදුරට මතක් කරා මේ උතුම් පින්කම හැමදාම මේ සිද්ධ කරන්නේ ඇමරිකාවේ වෙසෙන අපේ පින්වත් රොෂාන් මහත්තයා කියලා. เขาทำบุญให้คนพวกนี้คนที่แบบว่าเขาไม่ค่อยมีตังค์อะไร ดี เงี้ย โยมได้ครับทำบุญอุทิศนะครับ เวลาโยมหายตายดีแล้วตายดี ครับผม